everyone. අපි අද මුණ ගැහිලා ඉන්න දරුවනේ අපේ 7 ශ්‍රේණිය පළවෙනි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේ වෙද්දි මේ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම විසඳලා ඉවර ඇති. ඉතින් අපි අද මෙතනදී පිළිතුරු පත්‍ර සාකච්ඡා කරනවා. මම ලකුණු දාන විදිය කියනවා. එතකොට ඔයාලට පුළුවන් ඒකේ ලකුණු තනියම දාගන්න. right. අපි වැඩි වෙලාවක් නැස්ත කර ඉක්මනට යන්නේ මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න කීපයට. ඔයගොල්ලෝ පේනවා පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි. මේ පේපර් එකේ ළමයි අපි දන්නවා කෙටි ප්‍රශ්න 20ක් එනවා. එක ප්‍රශ්නයකට ලකුණු දෙක ගන්න හිමි වෙනවා. එතකොට පළවෙනි ප්‍රශ්නය අහනවා මේක පිළිතුරු ලියන්න ඕනෙත් මේ පේපර් එකේමයි. ඒකත් මතක තියාගන්න. පළවෙනි ප්‍රශ්නය අහන්නේ නිවැරදි පිළිතුරට ඉලක්ක අඳින්න කියලා ACB කියලා කෝණයක් දීලා තියෙනවා. හැබැයි අතන මේ ගානේ මේ මම දකින චූටි අඩුපාඩුවක් තියෙනවා ළමයි. කෝණේ මොකක්ද කියන එක පොඩ්ඩක් ගානේ ලකුණු කරලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ගානක මේක කෝණ දෙකක් තියෙනවා මේ පැත්තෙන් ගන්නත් පුළුවන් මේ පැත්තෙන් කෝණයක් ලකුණු වෙන්නත් නේද? සහ මේ පැත්තෙන් ලකුණු වෙන්නත් පුළුවන්. එතකොට ඒගොල්ලෝ මේ ප්‍රශ්න දිහාන්නේ මෙන්න මේ පැත්තේ කෝණය ගැන තමයි අහන්නේ. නමුත් හරි පැත්ත ලකුණු කරලා තිබුණා තවත් හොඳයි. අර වැඩි මේ පැත්තෙන් ලකුණු කරා නම් ඉන්නේ පරාවර්ත කෝණයක්නේ. පරාවර්ත කෝණයක් කියන උත්තරේ මේකේ නැහැ. කියන්නේ මේ පැත්තෙන් ලකුණු කරාම අපි දන්නේ සුළු කෝණයක්. තමයි සුළු කෝණයක් කියලා කියන්නේ ඍජු කෝණයට වඩා කුඩා වෙච්ච කෝණයක්. ඒ නිසා අපිට මේ පිළිතුර ගන්න පුළුවන් උත්තරේ සුළු කෝණයක් කියලා. ඉරක් අඳින්න ගිහම යටින් ඉරක් අඳින්න මේක හරියන ළමයි ලකුණු දෙකක් දාන්න. ලකුණු ටිකක් දාගන්න. right. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ළමයි මෙයාව මේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක් ලැබෙනසේ පහත රූපය සම්පූර්ණ කරන්න කියලා කියනවා. ළමයි දැන් මේ රූපය සම්පූර්ණ කරන්න මේ සමමිතික අක්ෂ අඳින්න නෙමෙයි කියන්නේ පටලව ගන්න එපා. මේ කියන්නේ සමමිතික අක්ෂ අඳින්න කියලා නෙමෙයි. මේ කියන්නේ රූපය සම්පූර්ණ කරන්න කියලා තමයි කියන්නේ. පුතේ ඒ වගේ වෙලාවට වාට මේ රූපය දැන් මේ රූපේ සම්මිතික රූපයක් හැටියට අඳින්න පුළුවන් උරන්න ක්‍රම දෙකක් තියෙනවා පුතේ. එකක් ළමයට පුළුවන් මෙන්න මෙයා සමමිතික අක්ෂය කියලා අරගෙන මෙන්න මෙයා සමමිතික අක්ෂය කියලා අරගෙන මේ රූපේ මේ පැත්තට ඇදලා පෙන්වන්න පුළුවන්. රූපේ සම්පූර්ණ කරන්න කියලා කියන්නේ නේද? මේ රූපේ එන විදිහටම මෙන්න මෙහෙම ඇදලා පෙන්වන්න පුළුවන්. ඔය එක තමයි. හරිද? දෙපැත්ත සමාන වෙන්න අදින්න. මගේ නම් චුට්ටක් වෙනස් නේද? ඊගාවට තව ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ පැත්තෙන් අදින්න නැතුව ළමයට පුළුවන් මෙන්න මේ පැත්තෙන් අදින්නත් පුළුවන්. මෙන්න මෙහෙම මේ එයා ගන්නවා මෙන්න මෙයා සම්මිතික අක්ෂය කියලා ගන්නවා. මෙයා සම්මිතික අක්ෂය කියලා අරගෙන තව දරුවෙක් ඕක මෙන්න මේ පැත්තට ඔන්නෝම අනින්න. ළමයි මේ දෙකම හරි. අර මේ දෙකම හරි. කිසි ප්‍රශ්නයක් නෑ මේ දෙකම ගන්න පුළුවන්. මේ පැත්තට ඇද්දත් හරි. මේ පැත්තෙන් ඇද්දත් හරි. මේ පැත්තෙන් ඇද්දත් හරි. කොහොම හරි කමක් නෑ. මේ රූපේ සම්පූර්ණ වෙන්න ඇඳලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. අපේ සමහර ළමයි කලබලේට මේකේ සම්මිතික අක්ෂය ඇඳලා දන්නේ මෙන්න මෙහෙම විතරින් කඩේ දානවා. එහෙම ඇඳානම් පුතේ මේක වැරදි. හේතුව ප්‍රශ්නේ කියන්නේ සමමිතික අක්ෂ අඳින්න කියලා නෙමෙයි මේ රූපය සම්පූර්ණ කරන්න කියලා කියන්නේ. එතකොට රූපය සම්පූර්ණ වෙන්න ඉතිරි කොටස අඳින්නයි ඕන. ඉතින් ඔය වගේ තැන්වලදී පුතේ ප්‍රශ්න හොඳට කියවන්න. ඒක හරිම වැදගත්. හරිනේ? right. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. තුන්වෙනි ප්‍රශ්නේ කියනවා පුතේ මේ AB ට සමාන්තර රේඛාවක් අඳින්න කියලා කියනවා. ඇඳලා ඒ CD ලෙස නම් කරන්න කියලා කියනවා. පුතේ මෙතන අපිට තියෙන පහසුව තමයි ඒගොල්ලෝ සමාන්තර රේඛාවක් අඳින්න කිව්වට කොච්චර දිගකින්ද කොහොමද අඳින්න ඕනේ කියන එක ඒගොල්ලෝ කියලා නෑ ළඟ. හරිද? ඉතින් ඒ වගේ වෙලාවට අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි ඒගොල්ලෝ දිගක් දීලා නැත්නම් ඒගොල්ලෝ දිගක් දීලා නැත්නම් අපිට කරන්න තියෙන ලේසිම දේ තමයි ළමයි අපි අඩි රූල ගන්න එක. හරිද? අපිට කරන්න තියෙන්නේ දිගක් දීලා නැහැනේ. ලේසිම වැඩි අඩි රූල අරගෙන එක දාරයක් මෙන්න මේ දාරුණින් එන්න තියාගන්නවා මෙන්න මෙන්න මේ එක දාරයක් මෙන්න මේ දාරුණින් එන්න උනෝ කියන්නේ තියාගෙන අනිත් මේ ගානට මේ දාරේ අඩි රූලේ දාරේ මේ දාරුණින් එන්න ඕන තියාගෙන අනිත් දාරෙන් පුතේ අපිට රේඛාවක් අඳින්න පුළුවන්. ඔයාලා එහෙම තියාගෙන මොකද කරන්නේ? අනිත් දාරෙන් අපි රේඛාවක් ඇඳගෙන යනවා. මෙන්න මේ දාරෙන් අඳින්න පුළුවන්. හරිද? දැන් මට මේක අල්ලගෙනම මේක බෝඩ් එකේ අඳින්න බෑ. ඒ නිසා මම මේක අයින් කරලා අඳින්නම්. එහෙම ඇඳලා ඕගලන්ට හරි ලස්සනට පුතේ හරි ලස්සනට මෙන්න මේ වගේ සමාන්තර රේඛාවක් නිර්මාණය වෙනවා. මෙන්න මේ වගේ රේඛාවක්. අඩි රූල තියලානේ. හරිද? ඔය වගේ සමාන්තර රේඛාවක් නිර්මාණය වෙනවා. අඩි රූලෙන් බොහොම ලේසියෙන් අඳින්න පුළුවන් දිග දීප් නැති නිසා සමාන්තර රේඛාවෙන් දෙක ලකුණයි. ඒක C සහ D කියලා ලකුණු කරනකොට තව ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි ලේසි ඈ. අඩි රූල තිබ්බද? බොහොම ලේසියෙන් වැඩේට යන්න පුළුවන්. right. හතරවෙනි ගාන කියනවා
12 හා 15 මහා පොදු සාධකයේ හොයන්න කියලා කියනවා. මේ මාපෝසා හොයන ක්‍රම තුනක් අපිට උගන්වනවා. ඕකෙන් ලේසිම ක්‍රමය තමයි ළමයි ලේසිම ක්‍රමය තමයි මේ සංඛ්‍යා දෙකම අරගෙන ඔයගලන්ට මතක ඇති මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. ඕක තමයි තියෙන ලේසිම ක්‍රමය. මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව. මේ ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ මෙන්න මෙව 2 3 5 7 11 ඕවා තමයි ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ. එතකොට අපිට පේනවා මේ දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් ගත්තොත් දැන් දෙක ගන්න බෑනේ. 12 බෙදුනාට 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ. හැබැයි දෙන්නම බෙදෙන ප්‍රථම සංඛ්‍යාවක් තියෙනවා 3. මම 3ෙන් බෙදනවා. මෙයා 3ෙන් බෙදුවාම 4යි. මෙයා 3ෙන් බෙදුවාම 5යි. ඊට පස්සේ මම ආයි බලනවා මේ දෙන්නම බෙදෙන සංඛ්‍යාවක් තියෙනවද කියලා. ඉතින් 4යි 5යි දෙන්නම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් නැහැ. එහෙනම් වැඩි උතරින් ඉවර කරන්න වෙනව නේද? එහෙනම් මාපෝසාවට අපිට ගන්න වෙන්නේ මාපෝසාවට අපිට ගන්න වෙන්නේ කෙලින්ම 3 ඉලක්කම ගන්න. කෙලින්ම 3 ඉලක්කම ගන්න. මේකට තව ක්‍රම තියෙන නෑ. සාධක ලියලා හදන්න පුළුවන්. නැත්නම් දෙන්න වෙන වෙනම ප්‍රථමක සාධකවල ගුණාකාර ලියලා හදන්න පුළුවන්. මොනවා හෝ ක්‍රමයකට මේ උත්තරය අරන් දෙනවා නම් ගැටලුවක් නෑ. ඔයාලට ලකුණු හම්බ වෙනවා. right. ඊළඟ පස්වෙනි ප්‍රශ්නය පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. ළමයි මෙතනදී මෙන්න මෙයාගේ පිළිතුර තමයි අපෙන් අහන්නේ. අපි දන්නවා ගණිත කර්ම රාශියක් ගන්න කෙනකොට අපි සුළු කරන අනුපිළිවෙලක් තියෙනවා. ඒ තමයි මතක් කරගන්න වරහන් ඊගාට ගුණ කිරීම හෝ බෙදීම ඊගාට එකතු කිරීම හෝ අඩු කිරීම කියන පිළිවෙල තමයි යන්නේ. ඒතර මේකද අපිට වෙනවා මුලින්ම සුළු කරන්න ඕනේ වරහන්. මම පුතේ ඉලක්ක ගහ ගන්නම් මට ඒතර ලේසි. අනිත් ටික මම එහෙම ලියනවා. අනිත් ටික කියලා කියන්නේ 120 එහෙමමයි. බෙදීමේ ලකුණත් එහෙමමයි. ඉර ගහපු එක්කෙනා සුළු කරලා දානවා 5යි කියලා. පුතේ ඔක ලියාගත්තට අපිට එක ලකුණක් හම්බ වෙනවා. 120 බෙදීම 120 බෙදීම 5 කියලා එනවා. 120 පහෙන් බෙදුවාම පුතේ උත්තරේ 24යි කියනවා. බෙදලා බලන්න දීර්ඝ බෙදීමෙන් හරි පැත්තක බෙදලා බලන්න. 120 පහෙන් බෙදුවාම අපිට පිළිතුර 24යි කියලා ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක අපිට ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. මම එතනදී මුලින්ම සුළු කරගන්න එක්කනට ඉරක් ගහගත්තා. ඒතර මට වැඩේ ලේසි නිසා ඈ. හරි. ඊගාවට කුලක ගානක් දීලා තියෙනවා. අපිට පේනවා මේ කුලකයේ මේ දීලා තියෙන පුතේ මේ අවයව නිලියා තියෙන අපි මේකට කියන ආකාරය තමයි අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලිවීම කියලා. මේකට කියන ආකාරය තමයි අවයව ලයිස්තුගත කිරීමක් ලෙස ලිවීම. ඊට පස්සේ කුල කියනවා මේ කුලකය වෙනත් ආකාර දෙකකින් ලියන්න කියලා කියනවා. right. අපිට මේක ලියන්න පුළුවන්. තව ආකාරයක් තමයි විස්තර කිරීමක් ලෙස ලියන්න පුළුවන්. මොනවා කිරීමක් විදියටද? විස්තර කිරීමක් විදියට. එතනදී අපි කියන්නේ විස්තරේ. විස්තරේ ලියද්දී කුලකේ නමට අදාළ ඉංග්‍රීසි අකුර වෙන්නේ A. කැපිටල් A කියලා දාලා සමාන ලකුණු දාලා අපි සංගල වරහන දානවා. දාලා අපි ලියන්නේ විස්තරය. විස්තරේ ලියන්නේ මෙන්න මෙහෙමයි. බලන්න මේ සංඛ්‍යාව මේ මුලින්ම බලන්න මේ සංඛ්‍යාවල තියෙන්නේ මොනවද? මේ 1 3 6 10 කියලා මොනවද මේ සංඛ්‍යාව? හොඳට බැලුවොත් ඔයගලන්ට පේනවා මේ 1 එයාට දෙකක් එකතු වුණාම 3 එයාට 3ක් එකතු වුණාම 6 එයාට එයාට 3ක් එකතු වුණාම 6 ඊගොඩ එයාට 4ක් එකතු වුණාම 10 ඔය විදිහට එන්නේ පුතේ මොන සංඛ්‍යාවද? ඔය විදිහට එන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවයි. මොන සංඛ්‍යාවද එන්නේ? ත්‍රිකෝණ සංඛ්‍යාව. ඒතර නිකම්ම ත්‍රිකෝණ සංඛ්‍යාව කියලා ලියන්න බෑ. සීමාවක් ලියන්න ඕනේ. සීමාව ලියන්නේ මෙන්න මෙහෙමයි. මෙයා පටන් ගන්නෙ එකෙන් පටන් ගන්න. එකෙන් පටන් අරගෙන මෙයා ඉවර වෙන්නේ 10න් ඉවර වෙන්නේ. එහෙනම් අපි මේකේ සීමාව ලියන්නේ මෙන්න මෙහෙමයි. සීමාව ලියන්නේ එකේ සිට 10 තෙක් එකේ සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා එකේ සිට 10 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා ඔන්න ඔහොමයි පුතේ අපි මේක ලියන්නේ. සීමාව ලියවෙන්න ඕනේ පුතේ. සීමාව ලියවෙන්න ඕනේ. සීමාව ලියන්න නැතුව මේක ලියුවොත් එහෙම අපිට ලකුණු හම්බෙන්නේ නැහැ. ලකුණු හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? ඔය පළවෙනි ආකාරය. ඕක විස්තර කිරීමක් ලෙස තමයි ඕක ලියන්නේ. විස්තර කිරීමක් ලෙස. right. ඊළඟට අපිට ලියන්න පුළුවන් මේකම පුතේ වෙන් රූප සටහනකින් දක්වන්න පුළුවන්. මොකකින්ද? වෙන් රූප සටහනකින් දක්වන්න පුළුවන්. එතරම්දි වෙන්නේ අපි රවුමක් ඇඳලා මේ අවයව ටික තනින් තන ලියනවා. පුතේ එතනදී අපි හිතුවා ක්‍රමාදාන්නේ. ක්‍රමාදාන්නේ ඊතලයක් ගහලා මෙයා A කියලා පෙන්නනවා. හරිද? වෙන් රූප සටහන ලියද්දී ක්‍රමාදාන්නේ නැතුව තමයි අපි ලියන්න ඕනේ. ඔය ක්‍රම දෙකටම ලියා දෙනවා පුතේ. එක ගානේ
ලකුණු දෙකක් හම්බ වෙනවා. ලකුණු දෙකක් හම්බ වෙනවා. right. ඊගාවට සංඛ්‍යා රේඛාවක් දීලා තිනවා. මේක මේ සංඛ්‍යා රේඛාව ඇසුරෙන්ම අගේ සොයන්න කියලා කියනවා. මේ වගේ ගාණක් හදන්න දැන් අපේ ළමයිට මේක මේ නිකන් එකතු කරන්න කිව්වොත් එකතු කරන්න පුළුවන්. සංඛ්‍යා රේඛාවෙන් හදන්න කිව්වම තමයි චුට්ටක් ඕගලන්ට අවුල් යන්නේ. මම මේකට පොඩි කපටි ක්‍රමයක් කියලා දෙන්නම්. අපි මුලින්ම මේකේ උත්තරේ හොයමුකෝ. මේකේ උත්තරේ හොයන්න සංඛ්‍යා රේඛාව ඕනේ නෑනේ. නිකිල එකතු කරද්දී බලන්නේ මෙන්න මෙච්චරයි. මේ දෙන්නගේ ලකුණු සමානද වෙනස්ද කියලා බලන්න. දැන් අපිට පේනවා මෙයාගේ ලකුණත් ඍණ. හරිද? මෙයාගේ ලකුණත් ඍණ. කියන්නේ මේ දෙන්නගේ ලකුණු සමානයි. ලකුණු සමානයි නම් මොකද කරන්නේ? අපි මේ දෙන්න එකතු කරනවා. එකතු කරාම වෙනවා පුතේ 6ක්. ඉතින් ලකුණු වෙනස් නම් අඩු කරනවා, සමාන නම් එකතු කරනවා. 6යි. ලොක්කගේ ලකුණු දාන උත්තරේ. මෙතන ලොක්කා කියන්නේ පුතේ 5නේ. එනි වැඩි ඉලක්කම. 5 ලකුණු ඍණ මේ 5 ලකුණු ඍණ. එහෙනම් අපි උත්තරේට දානවා ඍණ 6යි කියලා දානවා. ඔන්න ඕක තමයි පුතේ උත්තරේ දෙන්නේ. හරිද? ඕක තමයි උත්තරේ වෙන්නේ. එතකොට දැන් උත්තරේ ඍණ 6 කියලා එනවනේ. ඔකට එක ලකුණක් විභාගෙන්නේ හම්බ වෙනවා. හැබැයි අපි මෙයාව මොනවා කරලා පෙන්වන්න ඕනද? සංඛ්‍යා රේඛාවේ ලකුණු කරලා පෙන්වන්න ඕන. ලකුණු කරන්නේ මෙන්න මෙහෙම. සංඛ්‍යා රේඛාව ඇඳලා දීලා තියෙනවා. ඕගොල්ලෝ පටන් ගන්න මෙන්න මෙයාගෙන්. මම මේ ලේසි දෙයක් කියලා දෙන්නේ ඈ. කාගෙන්ද පටන් ගන්නෙ? ඕගොල්ලෝ පටන් ගන්න ඍණ එකෙන්. ඔන්න පුතේ මම පටන් ගන්නවා ඍණ එකෙන් මේ. හරිද? මෙන්න මෙතනින් මම පටන් ගන්නවා. යන්න ඕනේ උත්තරේට අපි කරන්නේ මෙයා ගැන හිතන්න එපා. ඍණ 5 ගැන හිතන්න එපා. ඍණ එකෙන් පටන් ගන්න. පටන් අරගෙන යන්න ඕනේ උත්තරේට. උත්තරේ කියන්නේ කවුද? ඍණ 6ට යන්න ඕනේ. හරි? මේ මම බලන්න මම සැලකිලිමත් උනේ මෙන්න මේ ඉලක්කම ගැනයි. මෙන්න මේ උත්තරේ ගැනයි තමයි මම සැලකිලිමත් උනේ. ඍණ එකෙන් පටන් අරන් ඍණ 6ට එනවා. එද්දි පුතේ මම මෙතන ඉඳන් මෙතන පයින්නවා කියන එක මෙන්න මෙහෙම පෙන්නන්න ඕනේ. පයින් පැත්ත පොඩ්ඩක් ඊතලයකින් දැම්මොත් හොඳයි ඔන්නෝම. හරිද? ওই විදිහට පයින්නවා කියලා පෙන්නනවා. පෙන්නලා අපේ පුරුද්දක් තියෙනවා අපි. දැන් අන්තිම උත්තරේට ආවේ ඍණ 6නේ. එයා අන්තිම උත්තරේ කියලා පෙන්නන්න බිඳුවේ ඉඳන් ඍණ 6ට මෙන්න මේ වගේ ඊතල දෙකක් දාලා පෙන්නනවා. ඒක අර අන්තිම උත්තරේ කියලා පෙන්නන්න. ඒක නොතිබ්බත් ගැටලුවක් නෑ. ඒක තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒක නොතිබ්බත් අවුලක් නෑ. මෙන්න මේ උඩේ කෙනා තියෙනවා. මම ටග්ගාලා විස්තර කරනවා මම අද පිළිය තේරුම් ගන්නම්. මේ වගේ දෙයක් ලකුණු කරද්දී මම උත්තරේ ලියාගත්තා ඍණ 6යි කියලා. අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මෙතන තියෙන මෙන්න මේ අගයයි මෙන්න මේ අගයයි ගැන තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේක පටන් ගන්න පුතේ ඍණ 1කින් පටන් අරගෙන මම එනවා ඍණ 6ට එන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට මෙහෙම පයින්න ඕනේ. ඊතලිය දාලා පෙන්නවා. කොහොම තිබ්බනම් හරි. හැබැයි මෙයා අවසාන උත්තරේ කියලා පෙන්වන්න මම කරන්නේ බිඳුවේ ඉඳන් ඍණ 6ට මෙන්න මෙහෙම ඊතල දෙකක් දාලා පෙන්වනවා. ඕක තමයි අපේ අවසාන පිළිතුර වෙන්නේ. හරිද? සංඛ්‍යා රේඛාවේ ලකුණු කරාට එක ලකුණුකුත් අවසාන උත්තරේ දැම්මට එක ලකුණුකුත් විදිහට ඔයගලන්ට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඕක අර ගොඩක් දෙනෙක්ට ටිකක් අමාරුයි කියලා කියන කොටසක් ඉඳලා තමයි මම ටිකක් වැඩිපුර එක සාකච්ඡා කරේ. right. ඒකෙත් බලලා ලකුණු දා ගන්න ඕගොල්ලෝ. ඊගාවට අපිට එනවා පුතේ කුඩා පොඩි ගුණාකාරය හොයන්න. අපි මාපෝසාහයක ඕගලන්ට මතක ඇති. මාපෝසාහ හොයපු විදිහටම පුතේ අපිට පූ හොයන්නත් පුළුවන්. ඒකෙත් ක්‍රම තුනක් තියෙනවා. ලේසිම ක්‍රමය තමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඉලක්කම් තුනම අරගෙන තුන් දෙනාම බෙදෙනා ඉන්නවා නම් එවෙන් බෙදෙනවා. හරිද? ප්‍රථමක සංඛ්‍යාවලින් ඈ. ඔයාලා හොඳට බැලුවොත් පේනවා මෙතන අපිට තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් නැහැ. හරිද? තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාවක් නැහැ. මේක මාපෝසාවලදී වුණා නම් තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව නැත්නම් අපි කෙලින්ම මාපෝසාවලට ගන්න එක. මාපෝසාවලදී වුණා නම් ඈ. හැබැයි දැන් මේ තියෙන්නේ මාපෝසා නෙවෙයි. දැන් මේ තියෙන්නේ පූර්වෝගුණේ. පූර්වෝගුවලදී අපි කරන්නේ තුන් දෙනාම බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව නැත්නම් පුතේ දෙන්නෙක් හරි බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව තියෙනවද කියලා බලන්න. ඇත්තටම අපිට මෙතන දෙන්නෙක් බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව හම්බ වෙනවා. කවුද අපිට දෙන්නෙක් බෙදෙන ප්‍රථමක සංඛ්‍යාව හම්බෙන්නේ? 4යි 8යි ඕනනම් අපිට දෙකෙන් බෙදෙනවනේ. දෙකෙන් බෙදන්න පුළුවන්. ඒ නිසා මම දෙන්නෙක් බෙදෙන ඒවා බෙදනවා. කිසි ගැටලුවක් නැහැ. තුන් දෙනාම බෙදෙන ඒවා නැත්නම් දෙන්නෙක් බෙදෙන ඒවා බෙදනවා. මම දෙකෙන් බෙදනවා. දෙකෙන් බෙදුවාම එනවා මෙයාගෙන් එන්නේ 2 15 එහෙමමයි 8 දෙකෙන් බෙදුවාම එන්නේ 7. හරිද? ආයි මම කරන්නේ තුන් දෙනාම බෙදනයි නෑනේ. දෙන්නෙක් බෙදනවා දෙකෙන් බෙදනවා. කරනවා 1 15 බෙදෙන්නේ නැහැ කියලා එහෙම ලියනවා. බෙදෙන්නේ නැතිව එහෙම ලියන්න 4 දෙකෙන් බෙදුවාම 2යි කියලා එනවා. දැන් එක්කෙනෙක් බෙදෙනවා දෙකෙන් මම දෙකෙන් බෙදනවා. කරනවා 1 15 1 කියලා එනවා. ඔන්න පුතේ දැන් දෙන්නෙක් එක වුණා. හැබැයි 15 කියන එක තාම එහෙමමනේ නේද? ඌවත් බෙදන්න ඕනේ. 15 බෙදනකොට මම ඒ ටික ගන්න මේ පැත්තට මම ඒ ටික මෙහෙම මේ පැත්තට ගන්න.
15 බෙදෙන ප්‍රථම සංඛ්‍යාව වෙන පුතේ 3 5න් බෙදන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ 3න් හෝ 5න් බෙදන්න බෙදුවාම මට එනවා මෙන්න මේ විදිහට 5 එක කරන්න මම ආයි 5න් බෙදුවා පුතේ ඔක්කොම එක වෙනකම් බෙදන්න ඕනේ කූපෝගු වලදී මාපෝසාවලදී නම් 3 දෙනාම බෙදනයි නැත්නම් මගදී නවත්තනවනේ කූපෝගු වල එහෙම නෑ 3 දෙනාම එක වෙනකම් බෙදන්න ඔන්න මම බෙදුවා දැන් බෙදුවාම එනවා නේද මෙන්න මේ පැත්තේ ඉලක්කම් සෙට් එකක් මේ තියෙන්නේ මෙන්න මේ ඉලක්කම් සෙට් එකක් එනවා නේද ඔන්න ඔක තමයි කූපෝගු හොයන්න ඕන වෙන්නේ එහෙනම් කූපෝගු හොයන්න මම කරන්නේ ඔන්න ඔය දෙකේ ඒවා 3යි අර 3 ඉලක්කමයි 5 ඉලක්කමයි පුතේ උඩ කරනවා ළමයි මෙතනදී බෙදන්න පුළුවන් ප්‍රථම සංඛ්‍යාවලින් විතරයි හොඳට මතක තියාගන්න ඈ වෙන වෙන සංඛ්‍යාවලින් බෙදන්න බෑ රයිට් මේ තියෙන ඉලක්කම් ටිකෙන් උඩ කරාම එනවා 2 වරක් 2 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 වරක් 5 පැත්ත ගුණ කරලා බලන්න අපිට එනවා 120යි කියනවා එහෙනම් මේ සංඛ්‍යා ටිකේ කුඩා පුදු ගුණාකාරය වෙන්නේ ළමයි 120 120 බලන්න මම එකම ක්‍රමයට කලින් මාපෝසා හෙව්වා මෙතනදී කූපෝගු හෙව්වා මාපෝසාවලදී 3 දෙනාම බෙදන අය නෑ ඉන්නවනම් බෙදන්න ඕනේ එහෙම නැතුණාම නවත්තන්න ඕනේ කූපෝගු වලදී එහෙම නෑ කූපෝගු වලදී හැමෝම එක වෙනකම් බෙදන්න ඕනේ හැමෝම එක වෙනකම් බෙදන්න ඕනේ බෙදලා අන්තිමට ඉලක්කම් ටික ගුණ කරා නම් අපිට අවසාන පිළිතුර ගන්න පුළුවන් හරි ඊගා ප්‍රශ්නය අහනවා ළමයි ඊගා ප්‍රශ්නය අහනවා මෙන්න මේ ඉලක්කම් දර්ශකය හොයන්න කියලා කියනවා මෙන්න මේ සංඛ්‍යාවෙන් පුතේ සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය හොයන්න අපි කරන්න ඕනේ ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික අරගෙන පුතේ එකතු කරන්න ඕනේ ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික අරගෙන එකතු කරන්න ඕනේ ඒතර මේකේ මේ තියෙන ඉලක්කම් ටික එකතු කරාම අපිට එනවා පුතේ 9යි 1යි 10යි 10යි 5යි 15යි 15යි 8යි 23යි 23යි 7යි 30යි කියලා එනවා හැබැයි 30 කියන එක නා උත්තරේට දාන්න බෑ හේතුව ඉලක්කම් දර්ශකය හැම වෙලාවෙම තනි ඉලක්කමකින් තියෙන්න ඕනේ එතකොට මේකේ 3යි බිඳුව එකතු කරාම උත්තරේ 3යි කියලා. එතකොට ඉලක්කම් දර්ශකය වෙන්නේ 3. ඔක ඉලක්කම් ටික එකතු කරපු එක තමයි කරේ. ඒක හරිනම් ලකුණු දෙකක් වමයි. right. ඊළඟ 10 වෙනි ගානේ අහනවා ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනය 1948 පෙබරවාරි 4 වෙනිදාය. ඒ සම්මත ආකාරයට ලියා දක්වන්න කියනවා. උදේ දිනයක් සම්මත ආකාරයට ලියද්දි අපිට ඕන විදිහට ලියන්න බෑ. මුලින්ම මම පොඩ්ඩක් වෙන විදිය පෙන්නන්නම් ඔයගලන්ට. මුලින්ම එන්නේ වර්ෂය ඉලක්කම් 4කින් එන්න ඕනේ. හරිද? ඊළඟට ඉලක්ක ගැහුවා. සමහර මේකට පිටක් තියෙනවා ගැටලුවක් නැහැ. ඊළඟට මාසය පුතේ ඒක ඉලක්කම් 2කින් එන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊළඟට පුතේ දිනය ඒකත් පුතේ අනිවාර්යෙන්ම ඉලක්කම් 2කින් එන්න. ඔන්න ඔක තමයි එන්න ඕනේ විදිය. දැන් අතට බලන්න මේ ගානේ වර්ෂය 1948. ගැහුවා ඊළඟ. මාසය පෙබරවාරි කියන්නේ දෙවෙනි මාසෙනේ. නිකම්ම දෙක දාන්න බෑ. දැම්මොත් වැරදි. බිඳුවේ 2. බිඳුවේ 2. ඊට දිනය 4 වෙනි 4 කියන එකත් නිකම්ම 4 දාන්න බෑ දැන් මොකද කරගින් දාන්න ඕනේ බිඳුවේ 4. ඔන්න ඔහොම තමයි දිනයක් සම්මත ආකාරයට ලියන්නේ. මුලින්ම වර්ෂය ලිව්වා, ඊළඟට මාසෙ ලිව්වා, ඊළඟට දිනේ ලිව්වා. හැබැයි ලියනකොට ළමයි ඒ තුන් දෙනාම වර්ෂයට ඉලක්කම් 4ක් එන්න ඕනේ, මාසෙට ඉලක්කම් 2ක් එන්න ඕනේ, දිනයට ඉලක්කම් 2ක් එන්න. ඔය විදිහට ලියන්න. ඔය විදිහට ලියලා දිනනවා නම් ලකුණු දෙකක් දාගන්න. හරි. අපි ඊගාවට යනවා 11 වෙනි ගානට. 11 වෙනි ගානේ අපෙන් අහනවා පුතේ මේ පහත දැක්වෙන සංඛ්‍යා තුලින් 4න් ඉතිරතු බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉලක්ක අඳින්න කියලා කියනවා. පුතේ සංඛ්‍යාවක් 4න් බෙදෙනවද කියලා හොයන්නේ මෙන්න මෙහෙමයි. මුළු සංඛ්‍යාවම බෙදන්න ඕනේ නෑ. එයාගේ අග ඉලක්කම් දෙක තියෙන්නේ. අග ඉලක්කම් දෙකෙන් ලැබෙන සංඛ්‍යාව 4න් බෙදනවද බලන්න. මම මේ උත්තර වලින් ගහුවා නෙමෙයි මේ අග ඉලක්කම් දෙකේ ඉලියුවේ. හරිද? අග ඉලක්කම් දෙකෙන් තියෙන සංඛ්‍යාව 4න් බෙදෙනවා නම් ඒ සංඛ්‍යාව 4න් බෙදෙනවා. අපි බලමුකෝ පළවෙනි එකේ 345. බලමුකෝ පේනවා 45 4න් බෙදෙන්නේ නැහැ කියලා පුතේ හේතුව 45 කියලා කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඔක කිසිසේත්ම 4න් හරියටම බෙදෙන්නේ නැහැ. ඒතකොට මේක උත්තරයක් හරියට අපිට ගන්න බෑ. මේක ගන්න බෑ. හරිද? ඊළඟට 1024 24. පුතේ 24 ගත්තොත් 24 හරියටම 4න් බෙදෙනවා. 24 4න් බෙදුනහම එනවා උත්තරේ හරියටම 6යි කියලා එනවා. ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න පුළුවන් 1024 4න් බෙදෙනවා. මේක උත්තරය. හරිද? ඊගාවට 1109 අගට එන්නේ 0.9 ඔත්තේ සංඛ්‍යාවක්. කොහොමවත් යාව 4න් බෙදෙන්නේ නැහැ. මේක අපිට උත්තරයක් හැටියට ගන්න බෑ. ඊගාවට එන්නේ කෙනා 40 අග ඉලක්කමට එන්නේ 40. උතේ 40 ගත්තොත් 40 අපි දන්නවා 4න් බෙදෙනවා. එහෙනම් මෙන්න මෙයාව අපිට 4න් බෙදනවා කියලා ගන්න පුළුවන්. එතකොට මෙතන උත්තර දෙකක් එනවා.
උත්තර දෙකක් එනවා ගැටලුවක් නැහැනේ. ඒකම කියන්නේ බෙදෙන සංඛ්‍යා තෝරායකින් ඉලක්ක කන්නේ කියලානේ. සංඛ්‍යා කිව්වහම ගොඩක් එන්න පුළුවන්. උත්තර දෙකටම ඉදි ඇඳලා තියෙනවා නම් ලකුණු දෙකක් දාගන්න. එක උත්තරයකට විතරයි නම් ඇඳලා තියෙන්නේ. එක ලකුණක් දාගන්න. right. ඊගාවට කාලය එකතු කිරීමේ ගාණක් දීලා තියෙනවා. මාස හා දින අපිට දීලා තියෙන්නේ. පුතේ මාස හා දින එකතු කරද්දී පොඩ්ඩක් පරිස්සම් වෙන්න. පොඩ්ඩක් පරිස්සම් වෙන්න හේතු තමයි ළමයි. හේතු තමයි අපිට දින පැත්ත එකතු කරද්දී පොඩි නීතියක් තියෙනවා. මොකක්ද නීතිය? දින පැත්ත පුතේ අපි දන්නවා මාසයකට දින 30යිනේ. මාසයකට දින 30යි නම් දින පැත්ත මාසයකට දින 30යි නම් පුතේ දින පැත්ත 30ට වඩා වැඩි වෙන්න බෑ එකතු කරන්නේ. හරිද? හොඳට මතක තියාගන්න. මාසයකට දින 30යි. එතන මාසයකට දින 30ක් කියලා ගත්තාම දැන් ඔයගොල්ලෝ කියයි සර් මාසවල දින 31 තියෙනවා. 29 තියෙනවා 28 තියෙනවනේ කියලා. ගණන් හදද්දී අපි ගන්නේ මාසෙකට දින 30යි. හරිද? ඒතර මාසෙකට දින 30යි නම් අමතක වෙනවා නම් උදාහරණයක් ඔන්නෝම ලියා ගන්න. ඒතර ඔයාලට මේක අමතක වෙන්නේ නැහැ. දින පැත්ත එකතු කරාම 30ට වඩා වැඩි වෙන්න බෑ. දැන් මේකේ දින පැත්ත එකතු කරාම වෙනවා පුතේ 41ක්. වෙන්න බෑනේ. 30ට වඩා වැඩි ගණනක් එන්න බෑනේ. එතකොට මම කරන්නේ පුතේ 41කින් අර 30 අඩු කරනවා. අඩු කරාම අපිට එනවා මාසෙකට දින 41ක් එන්න බැරි නිසා මම 30ක් අඩු කරාම එතෙන් දෙන උත්තරේ 11යි කියලා. 11 ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හරිද? දැන් මේ පැත්ත අඩු කරන්නේ. මේ 30ක් අඩු කරනවා කියන එකේ තේරුම තමයි දින 30ක් එහා පැත්තට දුන්නා කියන එක. දින 30ක් එහා පැත්තට දුන්නා කියලා කියන්නේ ඒක මාස එකක් වෙනවා. දැන් මේ පැත්තට එකක් දීලා මේක එකතු කරාම උත්තරේ 9යි කියලා එනවා. උත්තරේ එන්නේ මාස 9යි දින 11. දැන් ගොඩක් ළමයි මේ ඔක්කොම හරි 30ක් අඩු කරලා ලස්සන උත්තරේ දානවා. හැබැයි ඒගොල්ලන්ට අමතක වෙනවා 30ක් අඩු කරාම එහා පැත්තට එකක් දෙන්න ඕනේ කියන එක අමතක වෙනවා. උදේ 30ක් අඩු කරාන් පස්සේ එහා පැත්තට එකක් දෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. ඒක වැරදුනොත් අපරාධ. ඒක වැරදුනොත් අපරාධ. right. මේක හරිනම් ලකුණු දෙකක් දාන්න. right. 13 වෙනි ගාන 13 වෙනි ගාන 13 වෙනි ගානේ අපිට කියනවා මේ ආදේශයක් තියෙන්නේ x සමානයි 3යි නම් y සමානයි 1යි නම් මෙන්න මෙයාගේ අගය හොයන්න කියනවා. පුතේ මේ වගේ කෙනෙක් ආවම මුලින්ම හොඳම දේ තමයි මෙයාව ප්‍රසාරණය කරලා ලියා ගන්න. මෙයා ප්‍රසාරණය කරාම වෙනවා දෙවාරයක් x වාරයක් x වාරයක් y කියලා එනවා. දැන් අපි ආදේශ කරමු. දෙකේ ඉලක්කම එහෙමමයි. x වෙනුවට ඒගොල්ලෝ දාන්න කියලා තියෙනවා තුනේ ඉලක්කම් දෙකක්. y වෙනුවට ඒගොල්ලෝ දාන්න කියලා තියෙනවා පුතේ එකක්. තමයි මේ දෙන්නෙන් එක ලියා දිනවා නම් ඔයගලන්ට එක ලකුණක් හම්බ වෙනවා. ප්‍රසාරණය කරලා ලියා දිනනකොට ඔයගලන්ට එක ලකුණක් හම්බ වෙනවා. හරිද? මම මහත් දෙයක් කරේ නෑ. බලය ප්‍රසාරණය කරා x වෙනුවට 3 ඉලක්කම දැම්මා. y වෙනුවට 1 ඉලක්කම දැම්මා. දැන් මේ ගුණ කරමු. 2 වරක් 3 6යි. 6 වරක් 3 18යි. 18 එකෙන් ගුණ කරාම එන්නේ 18මයි. උත්තරේ එනවා 18යි කියලා. ඒකට එක ලකුණයි. ලකුණු දෙක. right. ඊගාවට සදිශ සංඛ්‍යා එකතු කිරීමේ ගාණක් දීලා තියෙනවා. පුතේ මේකත් පරිස්සම් වෙන්න. 3 දෙනෙක් ඉන්නවා. 3 දෙනෙක් ඉන්න වෙලාවට අපි දෙන්න ගාණේ පුතේ තමයි සුළු කරන්න ඕනේ. 3 දෙනාම එකපාර සුළු කරන්න යන්න එපා. මෙතනදී මම කරන්නේ මුලින්ම මෙන්න මේ දෙන්න සුළු කර ගන්නවා පුතේ. එතනදී ඔයගලන්ට මෙන්න මුට ලකුණක් නැති වුනහම බයයි වගේ නම් උට ධන ලකුණක් දාගන්න ප්‍රශ්නයක් නෑ. දාලා නම් වරහණකුත් දාගන්න. ඒක ගැටලුවක් නෑ. හරිද? ලකුණක් නැත්නම් ඔයාලට පැටලෙනවා නම් ඔයගොල්ලෝ ධන ලකුණක් දාගන්න. right. මම සදිශ සංඛ්‍යා සුළු වෙන නීතිය ඔයගලන්ට කිව්වා. මුන් දෙන්නේ ලකුණු සමානද වෙනස්ද බලන්න. වෙනස්. පළවෙනි දෙන්නගේ වෙනස්. එහෙනම් මුන් දෙන්න අඩු වෙනවා. අඩු වුණාම එන්නේ 1යි. ලොක්කගේ ලකුණ. ලොක්කා කියලා කියන්නේ විශාල එක්කෙනාගේ ලකුණ. මෙතන විශාල එක්කෙනා 5. පුතේ උගේ ලකුණ ධන. එහෙනම් ඒකින් වෙනවා පුතේ ධන 1යි කියලා එනවා. හරිද? ඊගාවට එහා පැත්තේ මෙන්න මුන් තව ඉන්නවා. අපි ඌව සුළු කරේ නෑනේ. මුන් දෙන්න විතරනේ සුළු කරේ. මම ඌව හැම ලියාගන්න. right. ඔන්න දෙන්නෙක් සුළු කරගත්තා. ඔය උත්තරේ බැරි වෙලාවක කවුරුහරි දාලා දෙනවා නම් එක ලකුණක් හම් වෙනවා. මේක අන්තිම උත්තරේ විතරක් දාලා තිබ්බත් ලකුණු දෙකක් හම් වෙනවා. ගැටලුවක් නෑ. සමහර මේක එකපාරටම හදන්නත් පුළුවන්. හරිද? මම ලීසි නිසා තමයි මෙහෙම දෙන්න හදමු කියලා කිව්වා. දැන් ගන්නවා මේ දෙන්න. බලන්න මේ දෙන්නගේ ලකුණු සමානද වෙනස්ද කියලා. ඒ දෙන්නගේ ලකුණත් වෙනස්. වෙනස් නම් පුතේ මම කරන්නේ අඩු කරනවා. 2යි. 3න් එක අඩු කරාම 2යිනේ. ලොක්කගේ ලකුණ වෙනවා පුතේ එතන 3 ලකුණ ඍණ උත්තරේ නම් ඍණ 2යි කියනවා. ඒකට තව ලකුණයි. ලකුණු දෙකක් අපිට හම්බ වෙනවා. එතකොට එතෙන්ට අපිට ලකුණු දෙකක් හම්බ වෙනවා. 3 දෙනෙක් නෙමෙයි 4 දෙනෙක් නෙමෙයි 5 දෙනෙක් ආවත් අපි කරන්නේ දෙන්න අරගෙන මේක සුළු කරගන්න එක තමයි කරන්නේ. right. ඊගාවට අහනවා ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් වන බව උපාලි පවසයි.
ඔබ ඒට එකකද හේතු දක්වන්න කියලා කියනවා. පුතේ යම් වර්ෂයක් අධික අවුරුද්දක්ද කියලා හොයන්න අපි කරන්නේ මේ වගේ දෙයක්. හරිද? අගට බිංදු දෙකක් හෝ තුනක් තියෙන අවුරුද්දක් නම් හොඳට මතක තියාගන්න ඈ. අගට බිංදු දෙකක් හරි බිංදු තුනක් හරින අවුරුද්දක් නම් අපි පුතේ එයා 400න් බෙදෙනවද බලන්න ඕන. හරිද? අගට බිංදු දෙකක් හරි තුනක් හරි තියෙනවා. නෝමල් එහෙම නැති අවුරුද්දක් නැති උදාහරණයකට අපි මේ ඉන්න අවුරුදු 2025 නේද? අගට බිංදු නැහැ නේ එකක්වත් නේද? ඒ වගේ නෝමල් අවුරුද්දක් වෙනවා නම් ඒව අධික අවුරුද්දක් බලන්න 4ෙන් බෙදන්න. ඔන්න ඔබ හොඳට මතක තියාගන්න. අගට බිංදු දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් 400න් බෙදන්න ඕනේ. එහෙම නැතුව එන අවුරුද්දක් නම් 4ෙන් බෙදන්න. දැන් ඔයාලට පේනවාද අපිට අහලා තියෙන අවුරුද්දේ අගට බිංදු දෙකක් තියෙනව නේද? එහෙනම් මෙයා 4ෙන් බෙදෙනවද කියලා බලලා හරියන්නේ නැහැ. අපි මෙයා බලන්න ඕනේ 400න් බෙදෙනවද බලන්න. පුතේ බෙදුවාම අපිට පේනවා බිංදුවට බිංදු කැපිලා ගියාම 19 4ෙන් බෙදෙන්නේ නැහැ. නේද? එහෙනම් අපි ලියන්න ඕනේ අධික අවුරුද්දක් නොවේ කියලා දාන්න ඕනේ. අධික අවුරුද්දක් නොවේ. හරිද? නෑ. සෝරි. මෙතන ඒගොල්ලෝ අහන්නේ මේ ඔබ ඊට එකගද කියලා නේ. සෝරි. මේ උත්තරේ ලියන්න එපා. ඒක එකගද කියලා මම නොවේ කියලා දාන්න එපා. අධික අවුරුද්දක් වන බව උපාලි පවසයි ඔබ ඊට එකගද. අපි දානවා එකග නොවේ. එකග නොවේ. හේතු ලියන්න කියනව නේද? හේතු වල ලියන්නේ එකග නොවන්න හේතුව තමයි 400න් නොබෙදෙන නිසා. ඒක නැත්නම් 400න් බෙදෙන්නේ නැති නිසා කියලා ලියන්න. 400න් බෙදෙන්නේ නැති නිසා අපිට මේක අවුරුද්දක් අධික අවුරුද්දක් කියලා ගන්න බෑ. ඕක තමයි හේතුව. ලියන්න. හේතුව ලියන්න පුළුවන්. නන මේක මෙහෙම ලියලා පෙන්නනොත් ඇති ඈ. 400න් බෙදෙන්නේ නැහැ කියන කොහොම ලියුවත් කමක් නැහැ. එහෙනම් අපිට ලියන්න පුළුවන් 400න් නොබෙදෙන නිසා. 400න් නොබෙදෙන නිසා තමයි අපි මේකට අධික අවුරුද්දක් කියලා ගන්නේ. right. ඔය අධික අවුරුද්ද මතක තියාගන්න. සාමාන්‍ය අවුරුද්දක් නම් 4ෙන් බෙදනවද බලනවා. නේද? අගට බිංදු දෙකක් හරි තුනක් හරි තියෙනවා නම් පුතේ 400න් බෙදනවා කියන එක තමයි බලන්න ඕනේ. right. 16 වෙනි ගාම හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. 208 පුතේ අපිට දීලා තියෙනවා. මේ ගුණාකාර විදිහට දීලා තියෙනව නේද මේ පාඩම? මේ තියෙන ඔක්කොම ප්‍රථමක සංඛ්‍යා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ කරලා දින පුතේ 208 ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා. ඔහොම බෙදුවාම තමයි ඔහොම එන්නේ. මෙහෙම බෙදුවාම මේ ඔහොම බෙදුවාම තමයි එන්නේ. ඔහොම බෙදාගෙන යන්න ඕනේ. right. දැන් අපි මුලින් ඉඳන් බෙදන්න ඕනේ නැහැ. ඒක ටිකක් බෙදලා තියෙනවනේ. නේද? අපි ඉතින් කරන්න තියෙන්නේ මේ බෙදපු ටික ಗುಣ කරලා බලමු කොහොමද එන්නේ කියලා. ඒ කියන්නේ මෙන්න මේක මේ. දැන් මේ ටික ಗುಣ කරන්න දෙවරක් දෙක 4යි. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 යම් කිසි සංඛ්‍යාවකින් ಗುಣ වුණාමනේ 208 වෙන්නේ. නේද? දැන් මේ ටික ಗುಣ වුණාම මේ ටිකෙන් එනවා 16ක්. එහෙනම් 16 කීයෙන් ගුණ වුණාමද 208 වෙන්නේ බලන්න. මම පැත්තක මොකද කරන්නේ පුතේ 208 16න් බෙදනවා. මම මොකද කරන්නේ 208 16න් බෙදනවා. එතකොට මට මෙතෙන් දෙන ගාන හොයාගන්න පුළුවන්. පුතේ බෙදලා බලන්න අමාරු නෑ. දෙකට නෑනේ 20ට 16 1යි 16යි අඩු කරාම 4යි 48ට 16ව 3යි. එතකොට මෙතෙන්ට 48යි. ලස්සනට එන උත්තරේ කීයයි කියනවද 13යි කියනවා. මේක අර මුලින් නම් බෙදන්න ඕනේ නෑ. මේ හදලා තියෙන ටිකෙම පටන් ගත්තා නම් ඉවරයි. එතකොට අපිට නෝ අපේ විස්තරේ මේ ටිකට 16යි නේ 16 13න් ගුණ කරාම තමයි උත්තරේ එන්නේ. එතකොට ඔතෙන් උත්තරේ එන්නේ 13 ඈ. ඔතෙන් එන්නේ 13. ඒක හිව්වට 11. ඊගොල්ලෝ කියනවා ඒගොල්ලෝ මෙතනත් හිස්තැන් සම්පූර්ණ කරන්න කියලා. මේ লীලා තියෙන පුතේ බල විදිහට මේ දෙකේව හතරක් ආව නේද? මේ දෙකේ හතර තමයි දරුණේ මෙතෙන් ගන්න. තව 13ක් වෙනවනේ. ඒ 13 තමයි මෙතෙන් දාන්නේ. ඔය හිස්තැන් දෙක හරියට පුරවලා දිනනවා නම් තව ලකුණක් හම්බෙනවා. ඒකට 13 ලිව්වට 1යි අතන පහළ හිස්තැන් දෙකම සම්පූර්ණ කරාට 1යි ලකුණු දෙකක් ඔයාලට එකෙන් හම්බෙනවා. ලකුණු දෙකක් ඔයාලට එකෙන් හම්බෙනවා. right. අපිට පළවෙනි ප්‍රශ්නේ මාගේ කෝණ පාඩමෙන්නේ. මේකත් කෝණ පාඩමේ ප්‍රශ්නයක්. මේගොල්ලෝ කියනවා රූපේ දැක්වෙන සුළු කෝණය හා මහ කෝණය නම් කරන්න කියනවා. නම ලියන්න කියලා කියන්නේ. පුතේ රූපේ තියෙන සුළු කෝණය මෙයා මුලින්ම මෙහෙම නම් ලකුණු කරගන්න ඕගොල්ලෝ. ඒක ඔයගොල්ලන්ට ලේසියි. ඔක ලියන්නේ මෙහෙමයි. ඔයගොල්ලන්ට කියන්න දේ සුළු කෝණය හැදෙන්නේ මෙන්න මෙහෙම කියලා මේ. මෙහෙම නේද හැදෙන්නේ මේ. මෙහෙම නේද හැදෙන්නේ. ඔයගොල්ලෝ මේක මේ පැත්තට අඳින්නත් පුළුවන්. මෙහෙම අඳින්නත් පුළුවන්. හරිද? කොහොම හරි කොහමද? මෙහෙන් යන්නත් හරි මෙහෙන් යන්නත් හරි. කෝණේ නම් කරන්නේ මෙහෙමයි. පටන් ගන්න එක පැත්තකින් පටන් ගන්න. මම මේ ලියන්නේ සුළු කෝණය ඈ. සුළු කෝණේ මම මේ ලියන්නේ මෙහෙන් පටන් ගන්නෙ M T P කියලා දාලා මැදින අකුරට වහලයක් දාන්න. කෝණේ කියලා පෙන්වන්න වහල නම් අනිවාර්යෙන් ගහන්න ඕනේ ඈ. ඉතින් ඔකම කවුරු හරි මෙන්න මෙහෙම P T M කියලා ලියද්දි ප්‍රශ්නයක් නෑ ලකුණු හම්බෙනවා.
MTP කිව්වත් එකයි PTM කිව්වත් එකයි ප්‍රශ්නයක් නැහැ. හරිද? සුළු කෝණේ ලිව්වට එක ලකුණු. මෙන්න පුතී ගන්න මහ කෝණේ මේ. පරවතු බෑන ලකුණු ගන්න මේ මහ කෝණේ මේ මහ කෝණේ. ඒකත් අර වගේමයි. මොකද වෙනවද දන්නේ මහ කෝණේ හැදෙන්නේ මෙන්න මේ ඉරි දෙකෙන්. කැමැති පැත්තකින් පටන් ගන්න. මෙහෙන් පටන් ගන්නත් පුළුවන් මෙහෙන් පටන් ගන්න. මම ඒකත් මෙහෙම පටන් ගත්තා. උගේ ඉන්නේ MTK මේ මහ එක මහ එකයිනේ පුතේ MTK ටිකක් ටී වලින් වහලයක් ගහන්න කෝණයක් කියලා පෙන්නන්න. ඔක කොහොම ලිව්වත් හරි නැත්නම් තව කවුරුත් ළමෙක් ඔක KTM කියලා ලියා තිබ්බත් හරි. ඒකටත් එක ලකුණක් ගානේ ලකුණු දෙකක් ඕනකට දාගන්න පුළුවන්. ලේසි පාඩම්නේ. ලේසි පාඩම් අමාරු පාඩම් නෙමේ. හරිද? right අන්තිම ගණන් තුන අපි යන්නේ. මේකත් කාලේ පාඩමෙන් අහලා තින්නේ. කවිෂාගේ උපන්දිනය 2007 මැයි 5 වෙනිදාලු. ඇයගේ එහෙලිය පාතිමා කවිෂාට වඩා වයස අවුරුදු 3ක් වැඩි මහල් නම් පාතිමාගේ උපන්දිනය අහන්න. ළමයි පටලව ගන්න එපා උපන්දිනයක් නේ අහන්නේ. කවිෂා ඉපදිලා තියෙන්නේ 2007 මැයි කියන්නේ 5 වෙනි මාසේ නේද? 5 වෙනිදා. පාතිමා කවිෂාට වඩා අවුරුදු 3ක් වැඩිමල්. යා වැඩිමල් දැන් එකපාරටම වැඩිමල් කියපු ගමන්ම අපේ ළමයි මොකද කරන්නේ? උපන්දිනේ දාන්නේ. දෙන්නම් වැඩි කියලා මේ අවුරුදු ගාන 3ක් එකතු කරනවා. ඒතකොට වැඩේ බලන්නකෝ. එතකොට වැඩිමල් වෙච්ච පාතිමා ඉපදිලා තියෙන්නේ 2010. ඒ කියන්නේ කවිෂා 2007 උපදිනකොට කවිෂාට වඩා වැඩිමල් පාතිමා 2010 ඊට පස්සේ ඉපදිලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. දැන් හොඳ උදාහරණයක් බලන් ගෙදර ගන්නකො. ඔයාට ඉන්නවා අයියා කෙනෙක් අවුරුදු 3ක් වැඩිමල්. අපි හිතමු ඔයාගේ උපන්දිනේ 2015 කියලා. අයියා අවුරුදු 3ක් වැඩිමල්නේ. අයියා ඉපදෙන්න පුළුවන්ද 2018? වැඩිමල් නම් අයියා ඉපදෙන්න ඕනේ කලින්. නේද? උපන්දිනේ අයියාගේ උපන්දිනේ ඔයාට කලින් වෙන්න බෑ. එතකොට තුනක් එකතු කරන එක නෙමෙයි කරන්නේ. ඕක ගොඩාක් අය පටලව ගන්න. එතනදී අපි කරන්නේ ඇත්තටම වැඩිමල් නම් අපි කරන්නේ උපන්දිනේ වලදී වැඩිමල් නම් අපි කරන්නේ තුනක් එකතු කරනවා නෙමෙයි අවුරුදු ගානේ පුතේ තුනක් අඩු කරනවා. තුනක් අඩු කරනවා. අඩු කරාම වෙනවා 2004 දිනේ අවුලක් නැහැ මේකේ අවුරුදු ගාන විතරයි දීලා තියෙන්නේ 2004 5 5 කියලා වෙනවා 2004 5 5 කියලා වෙනවා හරිද ලේසි අවුරුදු ගාන විතරයි අපිට දීලා තියෙන්නේ අවුරුදු ගාන විතරයි අපිට දීලා තිබේ ඒ නිසා අපිට ඒක ලොකු ගැටලුවක් නෑ පටලව ගන්න එපා එකතු කරොත් නම් වර්ග right භාග දෙකක් දීලා තිනවා මේක 6 දී උගන්වන්නේ 7 පළවෙනි වාරේ නැහැ. නමුත් 6 දී උගන්වනවා. අපි දන්නවා භාග දෙකක් එකතු කරනවා නම් අපේ හරය සමාන විය යුතුමයි. ඒතර මේකේ හරය සමාන නැහැ. හරය සමාන වෙන්න මම කරන්නේ 4 කියන එක්කෙනා 8ට ගෙනියනවා. 4 කියන එක්කෙනා 8ට ගෙනියන්න අපි කරන්නේ මෙයාව දෙකෙන් ගුණ කරන්න. එතකොට හරය 4 කියන එක්කෙනා 8 වෙනවා. එතකොට එනවා පළවෙනි ආයෙ හිමමයි. මෙයා ගුණ කරාම එනවා 8න් 2යි කියලා එනවා. මෙන්න පුතේ හරය සමානයි. 9යි හරය සමාන කරාට එක ලකුණයි. දැන් මේක එකතු කරාම අපිට උත්තරේ එනවා 8න් 5යි කියලා. උත්තරේ 8න් 5යි කියලා එනවා. හරය එකතු වෙන්නේ නැහැ. හරය 8 එහෙමමයි. 3යි 2යි එකතු වුණාම 5යි කියලා එනවා. මේකට එක ලකුණක්. ලකුණු දෙකක් හම්බෙනවා. භාග පාඩම අපිට දෙවෙනි මාරේ මුලින්ම හම්බ වෙනවා භාග පාඩම. මෙතෙන්දී ඔයගලන්ට නැවතත් ওই ටික මතක් කරගන්න පුළුවන්. අන්තිම ගාන 20 වෙනි ගාන පැත්තක දිග 12 cm වූ සමචතුරස්‍රයක පරිමිතියට සමාන පරිමිතියක් ඇති සමපාද ත්‍රිකෝණයක පාදයක දිග සොයන්න. හරි. කලබල වෙන්න එපා. ඒගොල්ලෝ කියනවා පැත්තක දිග 12 cm වෙච්ච සමචතුරස්‍රයක්. උදේ සමචතුරස්‍රයක පැත්තක දිග 12 cm නම් ඒකේ පරිමිතියට සමාන පරිමිතියක් කියලා කියනවනේ. මට මෙයාගේ පරිමිතිය හොයන්න වෙනවා. උදේ සමචතුරස්‍රයේ පැත්තක දිග සෙන්ටිමීටර් 12යි නම් පරිමිතිය හොයන්න 12 ව 4ක් එකතු කරත් හරි නැත්නම් 12 4න් ගුණ කරත් හරි. ඒතර මට එනවා පුතේ මේ පරිමිතිය සමචතුරස්‍රයේ පරිමිතිය සෙන්ටිමීටර 48යි කියලා. දැන් කියනවා ඒ පරිමිතියෙම තියෙන සමපාද ත්‍රිකෝණය. ඉතින් සමපාද ත්‍රිකෝණයේ තියෙන විශේෂත්වය තමයි සමපාද ත්‍රිකෝණයක පාද තුනම දිගින් සමානයි. හරිද? දැන් මේ පරිමිතියමනේ. පරිමිතිය 48යි නේ කියලා කිව්වේ. එහෙනම් ඒ 48 සමපාද ත්‍රිකෝණයකට නම් සමාන පාද තුනයි කියන්නේ. එක පාදයක දිග හොයන්නවම 48 කෙනෙක්. පුතේ 48 කෙනෙක් දිගාන සෙන්ටිමීටර 16යි කියලා. ඒකකක් දාන්න ඒකකක් දාන්න. සෙන්ටිමීටර 16යි කියලා. right. හොඳ පේපර් එකක්
බැලන්ස් පේපර් එකක් නේද? මම හිතනවා ඔයගොල්ලෝ වැඩි ලියා ගන්න ඇති කියලා. හොඳ ටිකක් අමාරු පේපර් එකක්. ලේසිත් නැති අමාරුත් නැති හොඳ පේපර් එකක්. දැන් ඔයාලට පුළුවන් පුතේ මේකේ මේ අවසානයේ ඔක්කොම බැලුවාන් පස්සේ මේකේ මෙන්න මේ කෙටි ප්‍රශ්න 20ට අපි විභාගෙදී ලකුණු දෙන්නේ පුතේ ලකුණු 40. පේපර් එකේ උඩම ඔයගලන්ට ලකුණු 40. ඕකේ ලකුණු ටික එකතු කරන්න. එකතු කරලා ඔයගොල්ලෝ පුළුවන් 40 කීයද කියලා දාගන්න. මේකේ ඉතිරි රචනා ප්‍රශ්න වලට හම්බෙන්නේ ලකුණු 60න්. මම මේ ලකුණු 60න් දෙන කොටසත් ඔයගලන්ට ගෲප් එකට දාන්නම්. ඒතකොට ඒකත් හදන්න. හැදුවෑන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් අපේ මුළු ලකුණ කීයක් වෙනවද කියන එක. හරිද? right. එහෙනම් මේකේ මේ පාඩමේ කරපු ගැටලු වල ඔයගලන්ට ගැටලු සහගත තැන් තේරෙන්නේ නැති තැන් තියෙනවා නම් අපේ ගෲප් එකට හෝ මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් දේවල් ගැටලු තියෙන තැන් තිබ්බොත් මම නැවතත් ඒක ඔයාලට කියා දෙන්නම්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මේක බලලා ඕගලන්ගේ ලකුණු මට්ටම කොහොමද වෙන්නේ කියන එක සහ වැරදි පාඩම් මොනවද ඒවට ලකුණු වැඩි කරගන්න ඔයගලන්ට කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන හිතලා ටුක්ටක් තව ටිකක් මහන්සිලා වැඩ කරන්න. හරි. එහෙනම් අපි ඊළඟ කොටසෙන් ඊළඟ දවසේ මුණ ගැහෙමු. හැමෝම එතකන් අධ්‍යාපන කටයුතු වල හොඳින් ඉරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම උත්සාහයි. ආයිබෝවන්.